අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දියා ප්‍රීමියර් ලීගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායම් සමගින් ගිවිසුම්ගත වෙන ක්‍රීඩා කොට තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙනව දස්කම් දක්වන ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ ඊශාන් මාලිංගය. මේ වන විට ඔහු ඉන්දියා ප්‍රීමියර් ලීගයේ කඩලු 15ක් දවා ගනිමින් වැඩිම කඩලු දවාගත් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය ලබා ගැනීමටද මේ වන විට සමත්ව තිබෙනවා. ඉතින් එෙහිදී මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටින කාලයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳ යම්කිසි ආකාරයක අමුතු ගණයේ පොතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දිනේදී වාර්තා කොට තිබුණා. එහිදී ඔවුන් සඳහන් කොට තිබුණේ ඉන්දියා ප්‍රීමියර් ලීගයේ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් යලි දිවයිනට කැඳවීමට කටයුතු කරන බවට. එහිදී 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඒෂාන් මාලිංග, දිල්ෂාන් මදුශංග සහ කමින්දු මෙන්ඩිස් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා නැවතත් දිවයිනට මේ වන විට පැමිණ ඇති බවට ඒද ප්‍රධානතම හේතුව බවට ඔවුන් සඳහන් කොට තිබෙන්නේ මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයෙන් නිමවීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත බටහිර ඉන්දියා කොදව් සංචාරයට අදාළ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම ක්‍රීඩකයන් තිදෙනා යලි ලංකාවට පැමිණ ඇති බවටයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කොට තිබෙන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනා තමන්ගේ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව නැවතත් 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය හයිදරාබාද් කණ්ඩායම සමගින් එක්වීමට ඉන්දියාව බලා ගමන් කරනු ඇති බවටයි. එහිදී මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ සන්රයිසර්ස් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන මීළඟ තරඟය එළඹෙන මැයි මාස 3 වෙනිදා තමයි ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන්නේ. ඉතින් එම කාලය තුල බොහෝ දුරට මෙම ක්‍රීඩකයන් තිදෙනාට තමන්ගේ මෙම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරමින් නැවතත් තමන්ගේ කණ්ඩායම වන හයිදරාබාද් කණ්ඩායම සමගින් එක්වීමට හැකියාවක් ලැබෙනු ඇති බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කොට තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදියට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ සමගින් බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.